ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. දැන් ඉතින් වෙලාව 8:05යි. මේ වැඩ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා පරිප්පු හොද්දක්කේම හදාගත්තා අද රැයට පාන් කන්න. රැයට පාන් කන්න කියලා තමයි අද හදන්නේ. මෙන්න මම හදාගත්ත පරිප්පු එක. ඉතින් මේ තියෙන්නේ බවුවන්ට හදාගත්ත බවුවන්ටයි පූසටයි හදාගත්ත කෑම එක. එයා පරිප්පුත් කන්න ආසින්ද පරිප්පු ටිකුත් මන් දැම්මා. රැයට කන්න ගෙනාපු පාන් ඒ වගේම කිඹුල්ලුත් ගෙනාවා. මෙන්න හෙට උදේට හදාගන්න අනෝද ගෙඩියක් තිබුණා. ඒක සවුත් වේගෙන වගේ එන නිසා හොඳ හරියෙන් මං අනෝද ඇට අයින් කරලා අනෝද මද ටිකක් ගත්තා. බීම හදලා බොන්න කියලා. ඉතින් දැන් හෙට උදේට අවශ්‍ය කලමනා ආදිය මම කපා ගන්නවා. මොකද උදේට අපි කඩිමුඩිය වැඩ කරනකොට හැමින් වැඩ කරන්න අපහසු නිසා ඉක්මනට වැඩ කරගෙන ඉක්මනට පිටත් වෙන්න ඕන නිසා අපි ජොබ් වලට යන්නේ. ඉතින් රැයට මම ගොඩක් වෙලාවට මහන්සි නැති දවස් වලට කලමනා ආදිය කපලා තියා ගන්නවා. මොකද මේ වීඩියෝ එක මම ගෙනින්නේ ඔයගලන්ට මොටිවේෂන් එකක් වෙන්න. මොකද අපි කම්මැලි නොවි මෙහෙම දේවල් කරගත්තාම අපිට කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. ලේසි පහසුයි කියලා ඔයගලන්ටත් කියන්න එකම තමයි ඉතින් මම මේ වගේ වීඩියෝ ඔයාලට අරගෙන ඉන්නේ. ඒ වගේම එළවලු එහෙම කපලා පොල් ටිකකුත් ගාගත්ත හෙට උදේට. ඒ ටිකත් මම ඉතින් ශීතකරණයෙන් තියනවා. ඉතින් දැන් මේ ඔක්කොම වැඩ ටික ඉවර කරගන්නකොට වෙලාව 8:00මාරයි. මම ටට්ටක් ගාලා වැඩ ටික ඉවර කරගත්තා 8:00මාර වෙද්දී. ඉතින් දැන් මම මේ ටික ඔක්කොම ශීතකරණේ දානවා. එහෙම තමයි උනේ. හරි එහෙනම් ගිහින් එන්න.